ලොව බලවත්ම රාජ්‍යනායකයා ලෙස සැලකෙන ඇමරිකානු ජනාධිපතිවරයා ගමන් ගන්නා බීස්ට් එවත් කැඩිලක් 1 කාරය ගැන එමි කියන්න යන්නේ. මෙම බීස් කාරයේ එකම අරමුණ වන්නේ ඕනෑම හානිකර අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ ජීවිතය නිරුපද්දිතව බේරා ගැනීමයි. ඒ සඳහා මෙම කාරය නිපදවීමට ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වැය කොට තිබෙනවා. 100කට අධික විශේෂිත අංග මෙහි ඇති බව බොහෝ දෙනා පවසනවා. ඇතැම්හු මේ හඳුන්වන්නේ රෝද මත ඇති බලකොටුවක් කියාය. මන්ද ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂා වීමට අවශ්‍ය අංගෝපාංගයෙන් යුක්ත වීමයි. ලොව දරුණුතම බැලස්ටික් මිසයිල් මෙන් වෙඩි තැබීම් වලින් ආරක්ෂා වීමට අඟල් 8ක ඝනකමෙන් යුක්ත ආරක්ෂිත තහඩු වලින් සම්මානිත බඳක්ද අඟල් 5ක ඝනකමෙන් යුක්ත පොලිකාබනේට් වීදුරු වලින්ද යුක්තය. තවද මෙම කාර්යය හදිසි උෂ්ණස්ත වෙනස් වීමකදී පවා ඊට ප්‍රතිචාර දක්වා වෙනස් වීම් සිදු කරයි. ආයුධ සන්නාද සතුරන් මෙන්ම ඉදිරියේ යටවා ඇති බෝම්බ වෙන දේ හඳුනා ගැනීමට හොඳ ඉවක් ඇත. එය සිදුවන්නේ ඒ සඳහා සවිකොට ඇති සෙන්සර් පද්ධතිය මගිනි. එමෙන්ම සතුරන් මෙම කාර්යය ලුහුබඳින විට කාර්යයෙන් ලිසෙන්සර් ද්‍රව්‍යයක් නිකුත් කරයි. එවිට සතුරට මාර්ගය අපහසු වේ. එමෙන්ම අනවසරයෙන් වාහනේ විවෘත කිරීමට තැත් කළහොත් දොරගුළු මගින් විදුලිය විකුත් වේ. විශේෂිත වූ ඝන රබර් වලින් නිපදවා ඇති මෙම ටයර් වලට හානියක් සිදු වුවත් සැතපුම් ගණනාවක් වාහනය රැගෙන යා හැක. තවද මෙහි සංනිවේදන කටයුතු සිදු කරන්නේ සැටලයිට් තාක්ෂණයෙනි. ඕනෑම හදිසි අවස්ථාවකදී ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සමග සම්බන්ධ විය හැක. සවිකර ඇති විශේෂ කැමරා හා මයික්‍රොෆෝන පද්ධතිය මගින් මේ සිදුවේ. එහි ඇති සෞඛ්‍ය පහසුකම් අංශයේ ජංගම රෝහලක් වැනිය. ජනාධිපතිවරයාට අවශ්‍ය වූහොත් ලබා දෙන්න වෙනමම රුධිරයේ කබඩා කර ඇත. අවශ්‍ය ඖෂධද එහිම ඇත. ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා අයතුරු සහායක කණ්ඩායමක්ද මෙම වාහනයේ සමග ගමන් ගනී. මෙම වාහනය GPS පද්ධතිය සමග සම්බන්ධ නිසා ඉදිරියේ මාර්ග තොරතුරුද නයිට් විෂන් කැමරා පද්ධතිය මගින් ඕනෑම කළුවර තත්ත්වයකදී සුපැහැදිලි තොරතුරු ලබා දේ. තවද මෙම කාර්යයට සියලුම තාක්ෂණික උපාංග වලින් සමන්විත C-17 ගුවන් යානයක්ද වෙන් කර ඇත. මෙම කාර්යය ගමන් ගන්නේ ඉහළ ප්‍රමිතියෙන් යුත් විශේෂිත ඩීසල් ඉන්ධන මගිනි. ධාවන කාර්යක්ෂමතාවයද එමගින් ඉහළ දමයි. ඕනෑම රළු පාරක ගමන් ගැනීමේදී කිසිදු ගැස්සීමකට ලක් නොවීමට සුවිශේෂී සස්පෙන්ෂන් සවිකර තිබීමද තවත් ලක්ෂණයකි. ඉතින් අද ඔබේ නැරඹුවේ රුගුණුපුර TV අප ගෙන එන ගවේෂණාත්මක පුවත්ය. තවත් එවැනි පුවත් තරන්න අප නිතරම ඔබ සමග එක්වනවා. එහෙනම් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.